අපි නිතරම අපි දකින්න මේ ආණ්ඩුව කොරහේ කිඹුල්ලු දකින්න. මේ රජය මොනවද කරන්න කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද රට යන්නේ පොලිස් රාජ්‍යයකට. ඔබතුමාලා කටයුතු කරමින් ඉන්නවා මේ රට තුල නීතිය තමන්ගේ අතට අරන් කරන්න. පොලිසිය අද ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා SIලා IPලා 100කට වැඩි ප්‍රමාණයක්. මොකද තමන්ට උමනා පුද්ගලයෝ තැන් වල ස්ථානගත කරන්න. සමහර මහේස්ත්‍රාත්වරු දැන් අද ඉල්ලාස් වෙනවා. මට අදාරංචි වෙනවා හලාවද මහේස්ත්‍රාත්වරයා ඉල්ලාස් වෙන කටයුතු කරනවා කියලා මේ බලපෑම් වලට යටත් වෙන්න බැරි නිසා. මේ කොහෙටද ඔබතුමාලා යන්නේ? ඔබතුමාලා හිතනවා නම් මේ පරණ කොමියුනිස්ට් රටවල් කරපු විදියට මේ අද කරන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. එහෙම කරන්න බෑ. දැන් නේපාලෙත් කරන්න ගියේ එහෙමනේ. ඔබතුමාලා එකින් එකට අතින් අත තියලා අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදයට අත තියන්න ගියාම කෙලවිලා ගියා. අද තරුණයෝ එයා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. ඔවුන්ට තියෙන නිදහස අගය කරනවා. ඒ නිසා මේ එකින් එක අත තියලා ඔබතුමාලා යම් තැනකට ගිහිල්ලා මේ විනාශයක් තමයි කරගන්න යන්නේ. අද රාජ්‍ය නිලධාරී වැඩ කරනවද? අද රාජ්‍ය නිලධාරී වැඩ කරන්නේ නැහැ. මොකද ඕන රාජ්‍ය නිලධාරියෙක් සත්භාවයෙන් වැඩක් ඉක්මන් කරන්න ගියොත් එහෙම වෙන්නේ ඔබතුමාලාගේ චක්‍රලේඛන නීති රීති වලට යටත්ව ඒ මිනිහට හිර යන්න වෙනවා. අපි කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා. ඒත් එක්කම කියනවා මේ අපි කෝප් එකට ගෙන්නපු ආයතනයක් වන එයාපෝට් ඇන්ඩ් ඒවියේෂන්. මේ ආයතනයේ ඒ සංවර්ධන කටයුතු සම්බන්ධ යෝජනා 2017 තමයි මේවා ගේන්නේ. ගෙනල්ලා මේක පටන් ගන්නවා. ගුවන් තොටුපළේ මගී ධාරිතාව මිලියන 6 සිට මිලියන 12 දක්වා වැඩි කරන්න කියලා තමයි මේක පටන් ගන්න. මේ මගේ පරයන්ත්‍ර ඉදිකිරීම. මේක පටන් ගන්න ටික කාලයක් ගිහිල්ලා ආපෞසරයක් මේ සලස්ම වෙනස් කරනවා. මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා නොව 6 සිට 15 දක්වා වැඩි කරන්න ඕන කියලා ආපෞසරය සලස්ම වෙනස් කරනවා. 2012 වසරේදී පියස්සේ හැඩය නෙළුම් මල් පෙතිවල හැඩයට සැලසුම් කර තිබුණා. නමුත් 2015 දී ඒ අරලිය පත්‍රයක හැඩයට වෙනස් කර සැලසුම් කර තිබිනේ. දැන් මොකද්ද මේ? කලින් බලයේ හිටපු අයට තිබුණා නෙළුම් අමාරුවක්. එක්ක නෙළුම් පොට්ටුවක්. එක්ක නෙළුම් පෙත්තක්. නෙළුම් කොළුණු නෙළුම් පොකුණු. දැන් මේකත් මොකද්ද නෙළුම් හැඩයකට හදාගන්න උවමනාවක් තිබුණා. ඔව්. අවසානයේ නෙළුම් අලේ තමයි ඉතුරු උනේ. අන්තිමට. අපිට කොහොම හරි මේ හැඩය වෙනස් කරන්න කියලා දැන් අපිට කියනනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ දේශපාලන පරිගැනීම් කරනවා කියලා. දැන් පහුගිය දවස්වල ඩ්‍රග් ලෝඩ්ස් අල්ලලා හිරේ දානවා. අපරාධකාරයෝ අල්ලලා හිරේ දානවා. අපිට කියනවා පලි ගන්නවා කියලා. නමුත් දැන් මේ මොකද්ද? මේ පලි අර කලින් ආණ්ඩුවෙන් පලි ගන්න විදිය මේගොල්ලෝ මේ. කලින් ආණ්ඩුවෙන් පලි ගන්නේ කොහමද? කලින් ආණ්ඩුවෙන් සලස්මක් හදනවා ගුවන් තොටුපළේ මගී පර්යන්තේ නෙළුම් පෙතිවල හැඩයට නෙළුම් පොට්ටු හැඩයට හදන්න කියලා. ඒකත් එක්ක තියෙන තරහට ඊළඟට ආණ්ඩුව වහලේ හැඩය වෙනස් කරනවා. මිල කවුද ගෙවන්නේ? මිල ගෙවන්නේ ජනතාව. මිනිස්සු මේවට මිල ගෙවන්න මේගොල්ලෝ පලි ගන්නවා. කලින් ආණ්ඩුවෙන් ඒකට මිල ගෙවන්නේ මිනිස්සු. මෙහෙම තමයි මේ මිලියන් බිලියන් ගණන් නාස්ති කරලා තියෙන්නේ. නැවතත් මම කියන අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ දූෂණයට විරුද්ධ වීම භයානකයි වගේම දූෂණයට විරුද්ධ නොවී සිටීම අතිශය භයානක වෙන්නේ. 2021 22 අත්ින් දෙ මේ වගේ ප්‍රතිඵල තමයි අපි. මේ නාස්ති කරපු ධනය මේවා නිසා තමයි මිනිස්සු පාරට ඇදගෙන වැටුනේ. ඒ වගේම තමයි ඊට පස්සේ අපි දැන් කෝප් කාර්ක සභාවෙන් මේක සම්බන්ධයෙන් මේ විමර්ශනය කරලා අපි කියනවා මේක සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. ඊට පස්සේ අපි හොයා ගන්නවා මේ අපි මේ සම්බන්ධ විමර්ශනය කරන්න ගියාට පස්සේ මේ ගොඩනැගිල්ල ස්ථාන 18ක වාස්තු විද්‍යාත්මක නොගැලපීම් 640ක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ස්ථාන 18ක වාස්තු විද්‍යාත්මක නොගැලපීම් 640ක්. අවධානය යොමු වෙලා තියෙන්නේ මොකද්ද? කලින් මේ දැන් මේ වාස්තු විද්‍යාත්මක නොගැලපීම් කියලා කියන්නේ තාක්ෂණික දෝෂ. මේ වගේම තමයි අර ගුවන් යාන නැවැත්වීමේ අංගනයේ තිබුණු දුර්වලතාවයක්. ඒ කියන්නේ ගුවන් යානය එයාපෝට් එකේ ලෑන්ඩ් කරලා ගිහිල්ලා මේක පාක් කරන්න යද්දී මේ ගුවන් යානයේ රත්තු ඉදිරිපස් රෝදය කියලා නතර වෙන්නේ මොකේද? ඔයිල් පිට් එක උඩ. තෙල් ටැංකිය උඩ. මේ වගේ අවධානය යොමු කරලා තිබුණේ නැහැ. අහලේ හැඩේ නෙළුම් පොහට්ටුවද අරලිය කොලේද වගේ ඒවා තමයි අවධානය යොමු කරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් තව ආයතන අපි ගෙන්නපු ඒවාගෙන් LRC එක ජාතික තරුණ සේවා සභාව එන්නේ මාරේක මේ සියලු ආයතන වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි බැලුවාම තේරෙනවා මේ දූෂණ වංචා සියල්ල සිදු වෙලා තියෙන්නේ. දැන් කලින් කිව්වනේ රාජ්‍ය නිලධාරියෝ මර්ධනය කරන්න හදනවා ඒගොල්ලෝ බය කරනවා. එහෙම නැහැ. බය වෙලා ඉන්නේ මේ දූෂණ වලට හවුල් වෙච්ච අය. ඔබට මතක නම් කලින් කෝප් එකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන මිනිස්සු කෝප් එකේ ඇවිල්ලා වාඩි වෙලා හිටියා. මතකද? ඉතින් කෝප් එකේ ගෙනල්ලා ප්‍රශ්න කෝප් එකට උත්තර බදින්න ඕන අය. තමයි කෝප් එකේ හිටියේ. සභාපතිලාත් හිටියා. කෝප් එකට උත්තර බදින්න ඕන මිනිස්සු කෝප් එකේ හිටියා. ඉස්සර CEB එක විධිබල සංස්ථාව සහ LTL එක මේ ආයතන දෙක සම්බන්ධයෙන් සඳහන් කරලා LTL එක ලාභ ලබන ආයතනයක්. ඒතර මේක තමයි දිනු කරන්න ඕන ආයතන. මේක ප්‍රශ්න කරන්න එපා කියලා. නමුත් ඔබතුමා දන්නවද CEB එක LTL එකේ දෙකේම සභාපතිවරයා එකම කෙනෙක්. ඒතර එකම සභාපතිවරයා ඉන්න ආයතන දෙකේ එක ආයතනයක් පාඩු ලබන්නත් අනිත් ආයතනයේ ලාභ ලබන්නත් හේතුව මොකක්ද කියලා තමයි අපි හොයන්නේ. ඒ නිසා කලබල නොවී ඉන්න ඒක සම්බන්ධයෙන් උන් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. දැන් කියනවා මේ නිලධාරියෝ නෙවෙයි බය වෙලා ඉන්නේ. නිලධාර කිසිම විදියකින් මේ රටේ ජනතාවට කියනවා කිසිම විදියකින් නිලධාරීන් අපහසුතාවයට පත් වෙන්නේ නැත ඉදිරියේ.
බය වෙන්න ඕනේ ඒවට අනුවල දීපු දේශපාලනයේ මෙහෙව් මිනිස්සු. මොන දේශපාලන අධිකාරිය බය වෙන්න ඕනේ. නිලධාරීන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඕන් ප්‍රශ්න කරනවා අපි හරි. මේ ඇත්ත එලි කරගන්න ඕන නිසා. මම කලින් කිව්වා වගේ NMR එක LRC එක මේ ආයතනවල අර්බුද හදලා අර්බුද තුල ජාවාරම් කරලා. LRC එකේ පොහොර බිස්නස් එකක් හදලා තියෙනවා. අර මතකද එක්තරා කාලයක් තිබුණා ලංකාවේ පොහොර හැංගියක් ගොවිතැනට. ඒ කාලේ LRC එක පොහොර බිස්නස් එකක් පටන් ගන්න හැමති කෙනෙක් ගිහුණාවට. NMR එකේ ඖෂධ අර්බුදයක් හදලා ඖෂධ ජාවාරමක් කරනවා. ඒ වගේ තමයි පාලකයෝ මේ ආයතනස් බිස්නස් කරලා තියෙන්නේ. ඒවට රාජ්‍ය නිලධාරීව හවුල් කරගෙන තියෙනවා. ඒක නිසා මේකේ අපි අර දැන් සිද්ධ වෙනවා වගේම හාල් මැස්සෝ නෙවෙයි තෝරුමෝරු අහුවෙන්නේ අනාගත දවසක. ඒකට අදාළ ක්‍රියා පිළිවෙල එහෙම නැත්නම් වැඩ පිළිවෙල අපේ කෝපකාරක සභාවේ කෝප සභාවේ ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතාම සාර්ථකව විස්තර කරගෙන යනවා. ඒකට අදාළ සංශෝධන අපි ගේනවා. ඒ අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කළ යුතු සියලු දේවල් කෝප සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළුව අපි සියලු දෙනා මේ උත්සාහ කරමින් ඉන්නේ. මේවා තවත් කාර්යක්ෂම කරන්න. එහෙම නැත්නම් කෝප් සභාවෙන් අපි ප්‍රශ්න කරන මේ ආයතන 457ක් තියෙනවා. තව එන්නේ නැති ආයතනක් තියෙනවා. මේවා අනාගතේ ගේන්න ඕන. ඒවටත් අදාළ නීති රීති අනපරත් අපි සම්මත කරගන්න ඕන. එහෙම නැතුනොත් එමේ ඒ ආයතනත් ආයාල යනවා. කෙසේ හෝ මේ ආයතනවල තියෙන සියලු දූෂණ වංචා සෙවීම තමයි අපි ආරමුණ වෙන්නේ. ඒක නිසා තමයි අපි සභාපතිතුමා සඳහන් කළා වගේ අපි රිටන් සබ්මිෂන් කැදවලා තියෙන්නේ. ඒ කියන්නේ හැම ආයතනයකම තියෙන අපිට අහම්බෙන් තෝරගෙන මේ වැඩේ කරන්න බැරි නිසා අපි කලින් මේගොල්ලෝගේ වාර්තා කැදවලා විගණකාත්මක දෙපාර්තමේන්තුවේ ත්‍රිවාර්ෂික වාර්තාවට අනුව ඒවට උත්තර ගෙන්නගෙන අපි ඒව අනුව තෝරන ඉදිරියේදී මොනවද කැදවන්නේ කියන මොන ආයතන ඉදිරියේදී කැදවන්නේ කියන එක. කෙසේ හෝ කතානායකතුමනි මේ රට අපේ ජාතික ජන බලවේගයේ විදිහට අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ රටේ මිනිස්සුන්ට උරුම කරලා දෙනවා කියලා කිව්වා. ඒ සඳහා තමයි මේ සියලු දෙනා වැඩ කරමින් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය ඒ විශ්වාසයෙන් යුතුව මේ ජනතාවට මේ රටේ ජනතාවට අපි කියන විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන්න ඔබ පැතු ලෝකයේ ගොඩනගන එක අපේ වගකීම. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.